අධිකරණයට ඇති වෙලා තිබෙන තර්ජනය වගේම අධිකරණයේ ස්වාධීනත්වයට එරෙහි වෙලා තිබෙන තර්ජනය පිළිබඳව අද සියලු දෙනාම අදහස් පළ කළා. මම කියන්න කැමතියි අත වශයෙන් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බොහොම පැහැදිලි අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව විශාල ඉඩකඩක් එක ලබා දීලා තිබෙනවා. එය කඩ කරන ඕනම කෙනෙකුට විරුද්ධව ගන්න පුළුවන් පියවර ගන්නවක් එකේ මතුවලා තිබෙනවා. නඩු තීන්දුව පිළිබඳව සහ ඒවා විනිශ්චය කරන විනිශ්චයකාරවරුන්ට බලපෑම් කිරීම සම්බන්ධව අද විධායකය විශාල වශයෙන් බලපෑම් කරනවා කියලා බොහොම පැහැදිලිව දානවා. ඔබ දන්නවා ගිය මැයි දිනේදී අධිකරණ අමාත්‍යවරයා නඩු තීන්දුව පිළිබඳව නැත්නම් නඩු තිබෙන ඒ නඩුවල අංක පවා ඔහුට කිසි අයිතියක් නැහැ වගේ කියන්න. මොකද හේතුව මේවා දැනගන්න අධිකරණ ඇමතිවරයා වෙනම එකතු කරගන්න ඕනේ තොරතුරු ටික. මෙන්න මේවා තමයි වැදගත් නඩු කියලා. ඒවා වැදගත් වෙන්නේ ඊළඟට තීන්දුව දෙන්නේ කවද්ද කියලා ඔහු දැනගන්න සහ ඒවා ප්‍රකාශ කරන්න අධිකරණ ඇමතිවරයෙක් විදිහට ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට ක්‍රියා කරපු පුද්ගලයෙක්. ඔහුත් මේ අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කරපු පුද්ගලයෙක් විදිහට අත වශයෙන් ඔහුට විරුද්ධව අනිවාර්යෙන් ක්‍රියා කරන්න අවශ්‍යයි. මොකද හේතුව ඔහු විසින් අධිකරණ අමාත්‍යවරයා විදියට ප්‍රසිද්ධ වේදිකාව මේ ප්‍රකාශ කිරීම බරපතල කාරණයක් බවට දැන් පත් වෙලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි අද වෙනකොට විනිශ්චය කාර්යවරුන් පත් කිරීමේ ක්‍රියාවලියේ විශාල අර්බුදයක් දැන් ඇති වෙලා තිබෙනවා. ඔබ දන්නවා අද ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චය කාර්යවරුන්ගේ තනතුරු පහක් පුරප්පාඩු වෙලා තිබෙනවා. ඒ තනතුරු පහ දැන් එක තනතුරක් මාස 6කට වැඩි. ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ පුරප්පාඩු. මේ පස් දෙනාම අද වෙනකොටත් පත් කරලා නැහැ. ඒ විතරක් නෙමෙයි අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරු 3 දෙනෙක්ගේ විනිශ්චාසන හිස් වෙලා තිබෙනවා. දැන් මේ තනතුරු වලට පත් කරන්න නම් හදන්නේ මේ මැයි 25 දින තීන්දුව අනුව. නැත්තම් අර අධිකරණ ඇමතිවරයා කියන වැදගත් නඩු තීන්දුව දුන්නයින් පස්සේ නම් මේ අභියාචනාධිකරණයට විනිශ්චයකාරවරුන් පත් කරන්නේ. එහෙනම් අනිවාර්යෙන් බොහොම පැහැදිලිව අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කිරීමේ ක්‍රියාවලියක් මේ ක්‍රියාත්මක වෙන්නේ. එනිසා අපි පැහැදිලිව කියනවා මේ රටේ විනිශ්චයකාරවරුන්ට අත තියන්න ලෑස්ති වෙන්න එපා. මොකද එතුමන්ලට තමන්ගේ ස්වාධීනත්වය අනුව ක්‍රියා කරන්න අවශ්‍ය කරන වාතාවරණය සකස් කරන්න. එය අද සකස් වෙලා නැහැ. ඒ විතරක් නෙමෙයි ඔබ දන්නවා දැන් පහුගිය දින කීපයකට කලින් මියගිය කපිල චන්ද්‍රසේන මහත්මයා. ඔහු මිය යාම පිළිබඳව විශාල අර්බුද ගණනාවක් දැන් මතුවලා තිබෙනවා. ඔහු ප්‍රකාශයක් ලබලා දුන්නා. විශේෂයෙන් අලසෝ දූෂණ විමර්ශන කොමිසම සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තමන්ට බලපෑම් කරයි කියලා සටහන් නැත්නම් තමන්ගේ ප්‍රකාශ සටහන් කර ගැනීම සම්බන්ධව. ඔහුට ලැබුණ ඔහු ඒක ක්‍රියාත්මක ඔහු ඒ ප්‍රකාශය දීලා ඔහු හිටියා දවස් 55ක් හිරගෙදර. ඒ දවස් 55ට පස්සේ ඔහුට දවස් 55 ඇතුළත හිරගෙදර ඇතුලේ ඔහුගේ ජීවිතය තොර කරගන්න අවශ්‍ය වාතාවරණ සකස් වුණේ නැහැ. මොකද හිරකරුවන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. උන් දිහා බලාගෙන ඉන්නවා බන්ධනාගාර නිලධාරීන්. ඔහුට ලැබුණ පළවෙනි අවස්ථාවේ ඔහු නිදහස් වෙලා ආපු පළවෙනි අවස්ථාවේ ඔහුගේ ජීවිතය අවසන් කරගන්නවා. දැනට තිබෙන තත්ත්වය අනුව දැනට තිබෙන තොරතුරු අනුව ඔහුගේ ජීවිතය ඔහු සියදිවි විනාශ ගැනීමක් කියලා තමයි දැනට තිබෙන තත්ත්වයන් අනුව තීරණය වෙලා තිබෙන්නේ. එතකොට මේ අවසානාත්මක ප්‍රකාශයක් නැත්නම් මරණාසන්න ප්‍රකාශයක් විදියට මේක ගන්න පුළුවන්. මොකද හේතුව මරණයට හේතු වන අවසාන ප්‍රකාශනයක් තමයි ඔහු විසින් ලබලා දීලා තිබෙන්නේ. මොකද හේතුව ඔහුට තර්ජනය කරන අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කරන මේ ප්‍රකාශය. අත වශයෙන් මේ මරණාසන්න ප්‍රකාශයක් විදිහට සලකලා බැලුවොත් අත වශයෙන් අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විදිහට අපේ සාක්ෂි නීතිය අනුව පැහැදිලිව මේ මරණාසන්න ප්‍රකාශයක් විදිහට සලකන්න පුළුවන්. ඒ අනුව ඔවුන්ට විරුද්ධව මේ බලපෑම් කරපු පුද්ගලයන්ට විරුද්ධව ලංකාවේ ඕනම කෙනෙකුට ගිහිල්ලා මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අත වශයෙන් ඔවුන් අත්අඩංගුවට ගන්න පුළුවන් තත්ත්වයක් තිබෙනවා. ඉතින් මේ විදිහට ගත්තම විනිශ්චයකාරවරුන් පත් කිරීම, නඩු තීන්දුව පිළිබඳ ප්‍රකාශයට පත් කිරීම, ඊළඟට මෙවැනි බරපතල තර්ජනය හරහා තමන්ගේ ප්‍රකාශ සටහන් කර ගැනීම මෙවැනි කාරණා තුලින් අත වශයෙන් රටේ තිබෙන අධිකරණයේ ස්වාධීනත්වය සම්පූර්ණයෙන් කෙලෙසලා තියෙනවා.
ඒ විතරක් නෙමෙයි අද වෙනකොට විනිශ්චයකාරවරුන් 40කට වැඩි ප්‍රමාණයක් දූරයෙන් පහ කරලා තියෙනවා නැත්නම් උන්ගේ වැඩ තහනම් කරලා තිබෙනවා. මෙවැනි තත්ත්වයක් කවදාවත් ලංකා ඉතිහාසයේ තිබුණේ නැහැ. ඒ නිසා මම හිතන්නේ මේ රටේ විනිශ්චයකාරතුමන්ලගේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා අපි ගත හැකි ඕනෑම පියවරක් ජනතාවත් එක්ක එකතු වෙලා අරගන්නවා කියන එක මේ අවස්ථාව අපි කියනවා. මොකද හේතුව අපි කාටත් ඉතිරි වෙලා තිබුණේ අධිකරණය සහ අධිකරණයේ ස්වාධීනත්වය පමණයි. දැන් ඒකටත් අත ගහලා ඒකටත් දේශපාලනිකව බලපෑම් කරනවා නම් මම හිතන්නේ මොන ප්‍රශ්න තිබුණත් අපි සියලු දෙනාම එකට එකතු වෙලා ඒකට විරුද්ධව කටයුතු කළ යුතුයි කියන මතය අපි ඉන්නේ. මොකද හේතුව මෙය කිසි විටක හොරු ආරක්ෂා කිරීම සඳහා වූ හොරුන්ට දඬුවම් පැමිණීම නතර කිරීමේ ක්‍රියාවලියක් නෙවෙයි. නිවැරදි ස්වාධීන ක්‍රියාවලියක් තුලින් ඕනෑම චූත පුද්ගලයෙකුට දඬුවම් ලබා දීමේ ක්‍රියාවලිය සකස් කළ යුතුයි. ඒ වගේම ඔවුන්ට නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 13 14 මේ සියල්ලංගෙන්ම එයට අවශ්‍ය කරන සහයෝගය ලැබිලා තියෙනවා. ඒ නිසා ඒ නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය තුල ඕනෑම කෙනෙක් වරදකරුවෙක් ලෙස ඔප්පු කරන තුරු ඔහු වරදකරුවෙක් විදිහට අපි සලකන්නේ නැහැ. ඒ නිසා මේ සියලු දෙනාම එකතු වෙලා අපි බලාපොරොත්තු වෙන්නේ රටේ අනාගතය වෙනුවෙන් ඒ ඉදිරි ක්‍රියාමාර්ග ගන්න. ඒ නිසා විශේෂයෙන්ම සමගි ජන බල සන්ධානයේ විදියට අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලිපියක් අත්සන් කළා පෙරේදා අපි යවුවා. ඒ අනුව ඒ ක්‍රියාවලියත් අපි ඉස්සරහට කරගෙන යනවා. විශේෂයෙන් ජනාධිපතිවරයා කරපු ප්‍රකාශය සම්බන්ධව තමයි මේ ලිපිය අපි සකස් කරලා තිබෙන්නේ. ඉතින් මම හිතන්නේ මේ ලිපියත් අග්‍රවිශකාරතුමාට අපේ අත්සන් සහිතව යවනවා. මේ වගේ විශාල ක්‍රියාවලියක් මේ රටේ අධිකරණ ශාස්ත්‍රයට කරන මේ බලපෑමට විරුද්ධව අපි ක්‍රියා කරනවා කියන එක මතක් කරමින් මගේ වචන ස්වල්පය අවසන්.